මාත් එක්ක ඊයේ වැඩ කරන යාළුවෝ ටික අච්චාරු ගැන කතා කරා. ඉතින් මට ඕන වුණා අඹ අච්චාරුවක් හදලා කන්න. ඊයේ රෑ තමයි අඹ අරගෙන ආවේ. නමුත් මට ඊයේ වෙලාවක් තිබ්බේ නැති නිසා අද හවස් වරුවේ තමයි මම මේ අඹ අච්චාරු හදාගත්තේ. මම සාමාන්‍යයෙන් අච්චාරු වලට ගන්නේ ඉදිච්ච අඹ. ඒ ඉදිච්ච අඹ වල අච්චාරු වලට තමයි මම වැඩිපුර කැමති. ඒකට මම ගත්තා සීනි තේ හැඳි භාගෙකුයි ඒ වගේම මිරිස් කුඩු ටිකකුයි. ඔයාලා සැර කනවා නම් ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. මිරිස් කුඩු ටිකකුයි ඒ වගේම ලුණු කුඩු රසායන එකතු කරගෙන විනාකිරි මේ වගේ යාන්තම් එකතු කරගන්න. ඒකටම වතුර චුට්ටකුත් දාලා ඔයාලට පුළුවන් මේ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න. ඉතින් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තට පස්සේ මම අර අඹ ටික දාලා මේකට හොඳට කලවම් කරගන්නවා. ඉතින් අඹ අච්චාරු හදන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ ක්‍රම වලින් එක ක්‍රමයක් තමයි මේ මම හදන අඹ අච්චාරු එක. ඉතින් අපි ඉතින් ඉස්කෝලේ යනකොට හම්බෙන්නේ අඹ අච්චාරු ගොට්ටකට දාලානේ. ඉතින් ඒ වගේම මම ගොට්ටට දාලා අඹ අච්චාරු මෙන්න මේ විදියට තමයි හදාගත්තේ. රසම රසට තිබ්බා. වීඩියෝ එක බලපුවාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්.